අපෙන් කී දෙනෙක්ට දවසක් කියන්නේ තවත් දවසක් විතරක් වෙලා තියෙන්නේ? උදේට ඇහැරෙනකොටම දැනෙන්නේ මහන්සියක්, කලබලයක්, දවසට මුහුණ දෙන්න තියෙන අකමැත්තක්. නිතරම දැනෙන්නේ කාලය මදි කියලා. තමන්ගේ සිහින වෙනුවෙන්, තමන්ගේ දියුණුව වෙනුවෙන් කාලයක් නැහැ කියලා. ඒත් මේක වෙනස් කරන්න පුළුවන් රහසක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔබේ ජීවිතේම උඩු යටිකුරු කරන්න පුළුවන් පුංචි පුරුද්දක්. ඒ තමයි පහේ රීතිය හෙවත් the 5am rule. මේ රීතිය ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. අද අපි මේ ගැන කතා කරන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කළ ගැමි තරුණියක් මේ රීතිය භාවිතයෙන් තම ජීවිතය සාර්ථක කරගත් අපූරු කතාවක් සමගින්. අද වෙනකොට අපේ ජීවිත හරිම කාර්යබහුලයි. රැකියා, පවුල් ජීවිතය, සමාජ බැඳීම්, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය. මේ හැමදේම අතරේ Tamanට කියලා වෙලාවක් හොයාගන්න එක හරිම අමාරුයි. බොහෝ වෙලාවට අපි දවස පටන් ගන්නේම පරක්කු වෙලා, කලබලින්, පසුගාමීව. උදේට ඇහැරෙන්න අමාරුයි, දවස පුරාම නිදිමතයි, පීඩනයක් දැනීම. මේ නිසා අපේ දවස පුරාම දැනෙන්නේ පීඩනයක්, අවධානය අඩුවීමක්, අරමුණු නැතිකමක්. හැමදාම හිතනවා හෙට ඉඳන්නම් මම හොඳට වැඩ කරනවා කියලා. ඒත් ඒ හෙට කවදාවත් එන්නේ නැහැ. මේ චක්‍රයෙන් මිදෙන්නට අපිට අවශ්‍යයි අලුත් ආරම්භයක්, අලුත් පුරුද්දක්. ඒ සඳහා පහේ රීතිය ඔබට හොඳම විසඳුම විය හැකිය. පහේ රීතිය කියන්නේ හුදෙක් උදේ 5ට නැගිටීමක් විතරක් නෙවෙයි. ඒක ජීවිතයට විනයක්, අරමුණක්, සාර්ථකත්වයක් එකතු කරගන්න පුරුවන් බලවත් දර්ශනයක්. මේ රීතියට අනුව ඔබ දවස පටන් ගන්නේ අනිත් හැමෝටම කලින්. ඒ අමතර පෑ කිහිපය ඔබ ඔබේම දියුණුව වෙනුවෙන් යොදවනවා. ඒ වෙලාවට ලෝකය නිහඬයි, බාධා අඩුයි. දුරකථන ඇමතුම් නැහැ. ඊමේල් නැහැ. සමාජ මාධ්‍ය දැනුම් දීම් නැහැ. ඒ නිස්කලංක පරිසරය ඔබට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙනවා. ඔබේ මනස පැහැදිලි කරගෙන, ඔබේ ශක්තිය එකතු කරගෙන දවසට මුහුණ දෙන්න. මේකින් ඔබට ලැබෙන වාසි අතිමහත්. පළමුව ඔබට ඔබේ දවස සැලසුම් කරන්න, ඉලක්ක තියාගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න පුරුවන්. මේකින් ඔබේ ඵලදායීතාවය විශාල ලෙස වැඩි වෙනවා. දෙවනුව ව්‍යායාම කරන්න, පොතක් කියවන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, නැත්නම් ඔබේ ආශාවන් වෙනුවෙන් කාලය යොදවන්න පුරුවන්. මේවා ඔබේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. දෙවනුව මේ නිස්කලංකත්වය ඔබේ මානසිකත්වයට හරිම වැදගත්. දවස පටන් ගන්න කලින් ලැබෙන මේ සාමය ඔබේ දවස පුරාම ධනාත්මකව ඉන්න උදව් කරනවා. ඔබ තීරණ ගන්නවා, ඔබ පාලනය කරනවා, ඔබ සාර්ථක වෙනවා. මේ පුරුද්ද ඔබේ ජීවිතයට ගෙන එන විනය සහ ස්වයං පාලනය අතිශයින්ම වටිනවා. විද්‍යාත්මකව පවා මේකට පදනමක් තියෙනවා. අපේ ශරීරයේ ස්වභාවික ඔරලෝසුවක් තියෙනවා. ඒක තමයි සර්කේඩියානු රිද්මය. උදේ පාන්දර අපේ මොළය වඩාත් ක්‍රියාශීලී, අවධානය වැඩි. මේ වෙලාවේ කරන වැඩවල කාර්යක්ෂමතාවය වැඩි. ඒ වගේම උදේ පාන්දර සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් අපේ ශරීරයේ මෙලටොනින් නිෂ්පාදනය අඩු වෙලා සෙරොටොනින් නිෂ්පාදනය වැඩි වෙනවා. මේකෙන් අපේ මනස සතුටින් ක්‍රියාශීලීව තියාගන්න උදව් කරනවා. මේ නිසා උදෑසන කාලයේ ඉගෙනීමට සහ නිර්මාණාත්මක වැඩවලට ඉතාමත් සුදුසුයි. මෙවැනි කතාවක් ඇසූ විට බොහෝ දෙනෙකුට සිතෙන්නේ මෙය නගරේ පහසුකම් ඇති අයට පමණක් කළ හැකි දෙයක් කියයි. එහෙත් අපේ ගම්බද පළාතක කිසිදු විශේෂ පහසුකමක් නොමැතිව පහේ රීතිය භාවිතයෙන් තම ජීවිතය සාර්ථක කරගත් තරුණියකගේ කතාවක් අද මම ඔබට කියන්නට යනවා. ඇය නමින් නයනි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳුකර ගම්මානයක ඉතාමත් සරල පවුලක උපන් නයනි කුඩා කල සිටම දක්ෂ උනන්දුවක් ඇති දැරියක්. එහෙත් ඇය ජීවත් වූ පරිසරය ඇගේ සිහිනවලට වඩා බොහෝ සීමා සහිත වුණා. පියා කුලී වැඩ කරමින් පවුල නඩත්තු කළ අතර මව ගෙදර දොරේ වැඩ කටයුතු සමගින් පවුලේ ආර්ථිකයට අතහිත දුන්නා. නයනිට සහෝදර සහෝදරියන් තිදෙනෙක් සිටියා. ගමේ පාසලින් සාමාන්‍ය පෙළ සමත් වුවත් උසස් පෙළට විද්‍යා විෂය ධාරාව හැදෑරීමට ඇයට අවශ්‍ය වුණත් පාසලේ පහසුකම් මදිවීම සහ අමතර පන්තිවලට යාමට මුදල් නොමැතිවීම නිසා ඇයට එම සිහිනය අත්හැරීමට සිදු වුණා. එයින් පසු ඇය කලා විෂය ධාරාව තෝරාගත්තා. උසස් පෙළ අවසන් වූ පසු විශ්වවිද්‍යාලයට යාමට තරම් ප්‍රමාණවත් ලකුණු ඇයට තිබුණේ නැහැ. මේ නිසා ඇය දැඩි ලෙස කලකිරුණා.
ඇගේ සිහින පොත් පිටු අතරේම සිරිවී තිබුණා. ගමේ බොහෝ තරුණියන් විවාහ වී පෞල් ජීවිතයට පිවිසෙන විට නයනිට අවශ්‍ය වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ඇයට අවශ්‍ය වුණේ ස්වාධීන වෙන්න, පෞලට උදව් කරන්න, තමන්ගේම කියා අනාගතයක් ගොඩනගා ගන්න. එහෙත් ඈ කුමක් කළ යුතුදයි ඇයට වැටහීමක් තිබුණේ නැහැ. දවස පුරාම ගෙදර වැඩ, මවට උදව් කිරීම, කුඩා දරුවන් බලා ගැනීම වැනි දේවල් වලින් ඇය වෙහෙසටපත් වුණා. ඇය දවස අවසානයේදී තමන්ට කිසිවක් කරගත නොහැකි වූ ආයයි යන පසුතැවිල්ලෙන් පෙළුණා. රැයක් එළිවනතුරු දුරකථනයෙන් සමාජ මාධ්‍ය පිරික්සීම ඇගේ පුරුද්දක් වී තිබුණා. එය ඇගේ කාලය නිකරුණේ කා දමන්නට හේතු වුණා. දිනක් ඇය අහම්බෙන් අන්තර්ජාලයේ දුටු වීඩියෝවක පහේ රීතිය ගැන විස්තර කෙරෙනවා ඇය දුටුවා. මුලදී ඇය එතරම් ගණන් ගත්තේ නැහැ. ගමේ කෙල්ලෙක්ට කොහෙන්දෝව කරන්න වෙලාවක් කියලා ඇය හිතුවා. එහෙත් ඇගේ හිතේ කොහේ හෝ තැනක ඒ අදහස රැඳී තිබුණා. දින කිහිපයකට පසු ඇය නැවතත් ඒ වීඩියෝව නැරඹුවා. එහි කියවුණු දේවල් ඇගේ හිතක තදින්ම කාවැදුනා. Tamanටත් මේක උත්සාහ කරලා බලන්න බැරිද කියලා ඇයට හිතුණා. ඇගේ ජීවිතයේ වෙනසක් ඇති කර ගැනීමට තිබූ දැඩි ආශාව නිසා ඇය මේ අභියෝගය බාර ගැනීමට තීරණය කළා. පළමු දින කිහිපය ඇයට ඊටමත් අසීරු වුණා. උදේ 5ට නැගිටීම කියන්නේ ඇයට අලුත් අත්දැකීමක්. ඇය සාමාන්‍යයෙන් උදේ 7ට 8ට නැගිටින කෙනෙක්. පළමු දින ඇය නැවතත් නිින්දට වැටුණා. දෙවන දිනේදීත් එහෙමයි. එහෙත් ඇය අධෛර්යමත් වුණේ නැහැ. ඇය ඇගේ දුරකථනයේ අනතුරු ඇගවීම් කිහිපයක් සකසා ගත්තා. ඇගේ මවටත් කිව්වා ඇයව උදේට අවදි කරන්න කියලා. ටිකෙන් ටික ඇය උදේ 5ට නැගිටීමට පුරුදු වුණා. මුලින්ම ඇය කළේ පොඩි ව්‍යායාම ටිකක් කරන එක. ඊට පස්සේ ඇය පොත් කියවන්න පටන් ගත්තා. ඇගේ ගමේ කිසිවකුට නොතිබුණු පරිගණක දැනුමක් ඇය ලබා ගත්තා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. මේ සඳහා ඇය යොදාගත්තේ උදේ පාන්දර ලැබෙන අමතර පෑ දෙක තුන. උදේ 5ට නැගිට මුලින්ම ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පොත් කියවීමට පටන් ගත්තා. ගමේ පුස්තකාලයේ තිබූ පොත් සහ අන්තර්ජාලයෙන් සොයාගත් ලිපි ඇය කියවුවා. ඉන්පසු අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගත හැකි වූ පරිගණක පාඨමාලා, විශේෂයෙන්ම දත්ත ඇතුළත් කිරීම, data entry සහ ග්‍රැෆික් නිර්මාණ, ග්‍රැෆික් ඩිසයින් පිළිබඳ මූලික දැනුම ඇය ලබා ගත්තා. මේ සඳහා ඇය ගමේ පොදු සේවා මධ්‍යස්ථානයේ පරිගණකය දිනකට පැයක් පමණ යොදාගත්තා. අනිත් අය නිදා සිටින විට නයනි තම සිහින වෙනුවෙන් වැඩ කළා. ඇය කිසිවකුට බාධාවක් නොවන ලෙස නිහඬව, කැපවීමෙන් යුතුව තම ඉලක්කය කරා ගමන් කළා. මාස කිහිපයක් ඇතුළත ඇය අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන ආකාරය ඉගෙන ගත්තා. ඇය කුඩා අන්තර්ජාල ව්‍යාපාරයක් ආරම්භ කළා. ගමේ කාන්තාවන් විසින් සාදන ලද අත්කම් භාණ්ඩ, විශේෂයෙන්ම මෙටි භාණ්ඩ, ලී කැටයම් සහ අතින් වියන ලද රෙදිපිලි අන්තර්ජාලය ඔස්සේ අලිවි කිරීම ඇය ආරම්භ කළා. ඇය ඒ සඳහා කුඩා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමද පවා ඉගෙන ගත්තා. මුලදී එය කුඩා ව්‍යාපාරයක් වුවත් ඇගේ කැපවීම සහ උදෑසන ලැබූ දැනුම නිසා එය ඉක්මනින්ම සාර්ථක වුණා. ඇය සමාජ මාධ්‍ය භාවිත කරමින් තම නිෂ්පාදනය ප්‍රචාරණය කළා. ඇගේ ගමේ කාන්තාවන්ට ඔවුන්ගේ නිර්මාණ සඳහා හොඳ මිලක් ලබා ගැනීමට මෙය අවස්ථාවක් වුණා. අද වන විට නයනි සාර්ථක තරුණ ව්‍යවසායිකාවක්. ඇය තමන්ගේම ආදායමක් උපයනවා පමණක් නොව ගමේ තවත් කාන්තාවන් කිහිප දෙනෙකුට ස්ථීර රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. ඇය තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙනවා. ඇගේ සහෝදර සහෝදරියන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඇය උදව් කරනවා. ඇය ගමේ අනිත් තරුණ තරුණියන්ටත් ආදර්ශයක් වෙලා. මේ හැමදේම ඇය කළේ පහේ රීතිය භාවිතයෙන්. ඇය උදේ 5ට නැගිටීමෙන් ලැබූ අමතර කාලය ඥානවන්තව භාවිතා කළා. ඇගේ කතාව අපිට කියලා දෙන්නේ අපේ පසුබිම, අපේ වර්තමාන තත්ත්වය කොයි වගේ වුණත් අපිට වෙනස් වෙන්න, දියුණු වෙන්න පුරුවන් කියන එකයි. අවශ්‍ය වන්නේ කැපවීම සහ නිවැරදි සැලසුම් කිරීම පමණයි. අලුයම නිහඬතාවය ඇගේ සාර්ථකත්වයේ පදනම වුණා. ඔබටත් නයනි වගේ ඔබේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය නම් පහේ රීතිය ඔබේ ජීවිතයටත් එකතු කරගන්න පුරුවන්. ඒ සඳහා පියවර කිහිපයක් මෙන්න. පළමුව, ක්‍රමයෙන් වෙනස් වෙන්න. එකපාරටම උදේ 5ට නැගිටින්න උත්සාහ කරන්න එපා. එය ඔබේ ශරීරයට විශාල පීඩනයක් විය හැකියි. අද ඔබ නැගිටින වෙලාවට වඩා විනාඩි 15ක් හෝ 30ක් කලින් නැගිටින්න පටන් ගන්න. සතියක් හෝ දෙකක් ඒ වෙලාවට පුරුදු වුණාට පස්සේ තවත් විනාඩි 15කින් හෝ 30කින් වෙලාව අඩු කරන්න. මේ විදිහට ක්‍රමයෙන් 5 දක්වා එන්න. මේ ක්‍රමය මගින්
ඔබේ ශරීරය සහ මනස නව පුරුද්දට පහසුවෙන් හුරු කරගත හැකියි. දෙවනුව, ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න. උදේ පාන්දරින් නැගිටීම කියන්නේ නිින්ද අඩුවීමක් නෙවෙයි. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී කලින් නිින්දට යාමයි. දිනකට පැය 7-8ක පමණ ප්‍රමිතියකින් යුත් නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ පහට නැගිටින්නට බලාපොරොත්තු වෙනව නම් රාත්‍රී 9-10 වන විට නිින්දට යාමට පුරුදු වෙන්න. හොඳ නිින්දක් නොලැබුණොත් උදෑසන නැගිටීම අතිශයින් අසීරු වන අතර දවස පුරාම ඔබට වෙහෙස් දැනෙනු ඇත. තෙවනුව, සවස් කාලයේදී සූදානම් වන්න. ඊළඟ දවසට අවශ්‍ය දේවල් සවස් වරුවේම සූදානම් කර තබන්න. උදේට අඳින්නට අවශ්‍ය යෙදුම්, උදේ ආහාරය, එදාට කළ යුතු වැඩ ලැයිස්තුව, පොතක් හෝ ඉගෙනීමට අවශ්‍ය ද්‍රව්‍ය වැනි දේවල් කලින්ම සූදානම් කර තැබීමෙන් උදෑසන කාලය වඩාත් කාර්යක්ෂමව භාවිතා කළ හැකියි. මෙය ඔබේ මානසික පීඩනයද අඩු කර උදෑසනට වඩාත් නැවුම් බවක් ලබා දෙනවා. සිව්වනුව, උදෑසන චර්යාවක් ඇති කරගන්න. ඔබ උදේ 5ට නැගිට්ට පසු කුමක් කරනවාද? ඒ සඳහා පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. උදෑසන නැගිට්ට මහාම ඔබ කළ යුතු දේවල් මොනවාදයි ලැයිස්තුගත කරන්න. ව්‍යායාම කිරීම, භාවනා කිරීම, පොතක් කියවීම, දවසේ වැඩ සැලසුම් කිරීම, අලුත් දෙයක් ඉගෙන ගැනීම වැනි ඵලදායී ක්‍රියාකාරකම් සඳහා එම කාලය යොදවන්න. අරමුණක් නොමැතිව නැගිටීමෙන් නැවත නිින්දට යාමට ඇති ඉඩකඩ වැඩි. ඔබේ උදේසන චර්යාවෙන් ඔබට ශක්තියක් සහ අරමුණක් ලැබිය යුතුයි. පස්වනුව, ස්ථාවර වන්න. සතියන්තයේ පවා මේ පුරුද්ද පවත්වා ගැනීමට උත්සාහ කරන්න. දිනපතා එකම වේලාවට නැගිටීමෙන් ඔබේ ශරීරයේ ස්වභාවික ඔරලෝසුව ඒ සඳහා පුරුදු වන අතර එය දීර්ඝකාලීන සාර්ථකත්වයට හේතු වේ. සමහර දිනවලදී ඔබට වෙහෙස දැනුණත් පුරුද්දක් ලෙස නැගිටීමට උත්සාහ කරන්න. එය ඔබේ ශරීරයට විනයක් ලබා දෙනු ඇත. 6 වනුව, පරිසරය සකස් කරගන්න. ඔබේ නිදන කාමරය අඳුරු, සිසිල් සහ නිස්කලංකව කොදාගන්න. නින්දට යාමට පෙර ජංගම දුරකථන, පරිගණක, රූපවාහිනිය වැනි තිර භාවිතයෙන් වළකින්න. ඒවායෙන් නිකුත්වන නිල් ආලෝකය ඔබේ නින්දට බාධා ඇති කළ හැකි අතර ඔබට හොඳ නින්දක් ලබා ගැනීමට අපහසු විය හැකියි. උදෑසන පහසුවෙන් නැගිටීම සඳහා මේ පරිසරය ඉතාමත් වැදගත්. මේ පුරුද්දට හුරුවීම අභියෝගාත්මක විය හැකියි. සමහර දිනවලදී ඔබට නැගිටින්නට බැරි වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා අධෛර්යමත් වෙන්න එපා. නැවත උත්සාහ කරන්න. වැදගත් වන්නේ නැවත නැවතත් උත්සාහ කිරීමයි. අසාර්ථකත්වය කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක තවත් උත්සාහ කරන්න ලැබෙන අවස්ථාවක්. ඔබ තනිවම මේ අභියෝගය ජය ගන්න උත්සාහ කරනවා වෙනුවට යහළුවෙකුගේ හෝ පවුලේ සමාජිකයෙකුගේ සහාය ලබා ගන්න. ඔබේ අරමුණු ඔවුන් සමග බෙදා ගන්න. ඔවුන්ගේ සහාය ඔබට විශාල ශක්තියක් වේවි. සමහර විට ඔවුන්ටත් මේ පුරුද්දට හුරු වීමට අවශ්‍ය විය හැකියි. එවිට ඔබට එකට එකතු වී මේ ගමන යා හැකියි. පහේ රීතිය කියන්නේ හුදෙක් උදේ පාන්දරින් නැගිටීමක් විතරක් නෙවෙයි. ඒක ඔබේ ජීවිතයට විනයක්, ස්වයං පාලනයක් සහ අරමුණක් එකතු කරනවා. මේ පුරුද්ද ඔබේ අනිකුත් ජීවන රටාවන්ද ධනාත්මකව විනාශ කරනවා. ඔබ වඩාත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්නට, ව්‍යායාම කරන්නට, ඔබේ කාලය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කරන්නට පෙළඹෙනවා. ඔබේ ආත්ම විශ්වාසය ඉහළ යනවා, ඔබ සාර්ථකත්වයට වඩාත් සමීප වෙනවා. ඔබ දවස ආරම්භ කරන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. මේ ඔබේ රැකියා ජීවිතයට, පෞද්ගලික ජීවිතයට සහ සමාජ සම්බන්ධතාවලට පවා ධනාත්මකව බලපානවා. ඉතින් ඔබත් ඔබේ ජීවිතයේ වෙනසක් බලාපොරොත්තු වෙනවද? ඔබේ සිහින සැබෑ කරගන්න අවශ්‍යද? එසේනම් පහේ රීතිය ඔබටත් අත්හදා බලන්න පුරුවන්. එය ඔබට ලබා දෙනු ඇත්තේ උදෑසනක අමතර පෑ කිහිපයක් පමණක් නොව ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි බලවත් මෙවලමක්. ඔබේ අනාගතය ඔබ හතේ. අදම මේ විප්ලවය ආරම්භ කරන්න. ඔබේ සාර්ථකත්වයේ කතාව ආරම්භ කරන්න. අලුයම නිහඬතාවියෙන් ඔබේ ජීවිතයට නව ආලෝකයක් එකතු කරගන්න.